කරනවා. ඒ වගේම තමයි උපකාරක පන්ති ක්‍රමය අධ්‍යාපන ක්‍රමයට දාලා තිබුණේ 80 දශකයේ. නමුත් මෙය ශීඝ්‍රයෙන් වර්ධනය වීම සිදු වූයේ 90 දශකයේ. මාගේ පිළේ දෙවැනි සහෝදරයා මේ ටියුෂන් අධ්‍යාපනයේ සුදුසුයි කියන මාතෘකාව යටතේ කාලය හා දුර පිළිබඳ ඔබට මනාව පැහැදිලි කරයි. මාගේ පිළේ තුන්වන සහෝදරිය විනය හා තරගකාරීත්වය පිළිබඳ මේ මාතෘකාව යටතේ පැහැදිලි කිරීමක් සිදු කරයි. මාගේ කණ්ඩායමේ හතරවන සහෝදරිය මේ සියලුම මාතෘකා ඛණ්ඩනය කිරීමක් සිදු කරයි. ඒ වගේම තමයි උපකාරක පන්ති ක්‍රමය තුළින් සිසුවාගේ අමතර දැනුමක් ඉහළ නැංවීමක් සිදු කරනවා. පාසලේ විනාඩි 40ක කාලච්ඡේදයක් තුළදී ඉගැන්වීමට මේ සිලබස් එක උගන්වන විදිහක් නැහැ. ඒ නිසායි මේ ටියුෂන් පන්ති ක්‍රමය හඳුන්වා දී තිබෙන්නේ. ටියුෂන් පන්ති ක්‍රමයෙන් මේ දරුවාගේ මොළය අපිට අවශ්‍ය දැනුම වලින් පුරවන්නට පුළුවන්. ඒ වගේම තමයි පෞද්ගලික උපකාරක පන්ති ක්‍රමය වර්ධනය වීමත් සමග සිසුන් දැන් හොඳින් අධ්‍යාපනය ලබනවා. ඒ වගේමයි පාසලේ ඉඳලා ජීව විද්‍යාව කරුණු අපිට ඉගෙන ගන්නට පුළුවන්. හැබැයි මේ කරුණු ඉගෙන ගන්නට පීරියඩ් එක ප්‍රමාණවත් නැහැ. ඒ වගේම තමයි අපිට හොඳ දැනුමක් ලබා ගන්න. ඒ වගේමයි මේ පුංචි ළමයි කියලා හඳුන්වන පාසල් යන වයසේ දරුවන්. ඉතින් මේ පාසල් යන වයසේ දරුවන්ට පාට ටියුට් දීලා ලස්සන ටියුට් දීලා මේ දරුවන්ව මේ පන්ති කරා ආකර්ෂණය කරගන්නවා. ඒ වගේම තමයි මේ හේතුවෙන් දරුවා හොඳට අධ්‍යාපනය ලබනවා. ඒ වගේම තමයි මේ ටියුෂන් පන්ති වලට උගන්වන්න එන ගුරුවරයා හොඳින් දරුවාට ඉගැන්වීමක් සිදු කරනවා. ඒ මේ දරුවාට ආදරේ දයාව නිසා. ඒ වගේම තමයි මා නැවතත් කියන්නේ ටියුෂන් අධ්‍යාපනයේ පාසල් දරුවන්ට සුදුසුයි කියා. ඒ වගේම තමයි මේ පාසල් අධ්‍යාපනයට වඩා ටියුෂන් අධ්‍යාපනයෙන් අමතර දැනුමක් සිසුවාගේ මොළයට යනවා. ඒ වගේම තමයි